ඒයි කොහෙද ඔය තමුසෙල යන්නේ? තමුසෙල විතරද පාරේ යන්නේ? වේගෙන් ආපු මෝටර් බයිසිකලයක් ඉදිරියෙන් ආපු නවීන පන්නේ කාර් රථයේ ගැටී නොනැවතුනේ 99න්. අනේ සෝරි මිස්ටර් පොඩි හදිස්සියක්. අවුලක් උනේ නෑනේ? තමුසෙට හදිස්සියි කියලා පාරේ යන වාහන පලි නෑනේ? මේ මිස්ටර් එකපාරක් කිව්වනේ සමාවෙන්න කියලා. ඇයි තමුසෙ ගහන්නද බැස්සේ? අනේ තාරක අපි යන්කෝ. අනේ සර් අපිට සමාවෙන්න. අපි යන්නම්. යන්කෝ තාරක. තාරක බයික් එකට නැග්ගේ නූරිගේ කීමට. ඒ අහිංසක කෙල්ලගේ ඉල්ලීමට ඉඩ දුන්නු විවේක් පාඩුවේ පැත්තකට වුණා. මං කිව්වනේ තාරක හිමීට යන් කියලා. තව ටිකෙන් අපි දෙන්නම මැරෙනවා. පිස්සුද සූටී? ඔයා දන්නවනේ මගේ ඩ්‍රයිවිං ගැන. ඔයා නිසා තමයි මං අරුගේ හොම්බට දෙකක් අනින්න නැතුව ආවේ. එහෙනම් පන ඔයා මෙතන ඉඳන් පරිස්සමින් යන්නකෝ. මට තව පොඩි වැඩ වගයක් තියෙනවා. හරි ඔයත් පරිස්සමෙන් යන්නකෝ. නූරි අප්සරා ගමේ හැදුන වැඩුන දුප්පත් අහිංසක කෙල්ලෙක්. නූරිගේ අම්මයි තාත්තයි කළේ ගොවිතැන්. නූරි ගෙදර ඉඳන් ඇඳුම් අහලා සල්ලි හෙව්වා. නූරිට අහම්බෙන් තමයි තාරකව මුණ ගැහෙන්නේ. තාරක ටිකක් දුර පළාතක ජීවත් වුණ කොල්ලෙක්. නූරි තාරකට ගොඩක් ආදරේ කළා. කෝ දුව අද පුතා ආවේ නැද්ද? එයාට වැඩක් කියලා ගියා අම්මේ. කෝ අප්පච්චි? ඔන්න හේනෙට ගියා. ඔන්න අදත් කවුම් දෙකක් මහන්න රෙදි දීලා ගියා. ඔයා නැති නිසා හවස එන්නම් කිව්වා. මේ දවස්වල වැඩ ටිකක් වැඩියි අම්මා. මම මොනා හරි කාලා වැඩ පටන් ගන්න ඕනි. නූරි ගොඩක් උත්සාහවන්ත ගෑනු ළමයෙක්. හරිම ආදරණීය අහිංසක හිතක් කෙල්ලට තිබුණේ. ඒ වගේම පින්වන්ත රූපයක් තිබුණා. විවේක් මොකද බං උඹ අද අමුතු ලයින් එකක? එහෙම නෑ බං. නැත්තේ නෑ. මොකද්ද කේස් එක? කියපන්. උඹේ ඉතින් මං නොදන්න දෙයක් නෑනේ. මොකෝ ස්ත්‍රී පරාණයකටවත් හිත ගියාද? එහෙම මුකුත් නෑ බං. යමන් පරක්කු වෙනවා. හරි හරි එහෙනම්. උඹ මටත් කොලේ වහනවනේ. යමන්. දූ මෙන්න තාරක පුතා ඇවිත්. අනේ කිව්වෙවත් නෑනේ. එන්න මම මේ ඇඳුම් වගයක් කපන ගමන්. කියන්නේ මොකටද? මගේ රෝස මල බලන්න එන්න. අනේ එපා තාරක අම්මත් ඉන්නවා. අපෝ කිස් එකක්වත් දෙන්න බෑනේ. අපරාදේ මං ආවේ. ඒව ඉතින් බැන්දට පස්සේ පුළුවන්නේ. ඒ කියන්නේ කිස් එකක් දෙන්නත් බඳිනකම් ඉන්න ඕනිද? ඔව් එහෙම තමයි. අපෝ නැන්දා තේත් හදලා. ඉතින් පුතේ දැන් කවද්ද ඉතින් මේව පිළිවෙලක් වෙන්නේ? පුතාගේ අම්මලා එනවා කිව්වට ආවෙත් නෑනේ. එයාලා එයි නැන්දේ. හදිස්සියක් නෑනේ නේද නූරි? හදිස්සියක් නම් නෑ. ඒ වුණාට ඉතින් කතා බහ කරලා හිටියම හොඳයිනේ. මං කියන්නම්කො නැන්දේ. මං එහෙනම් යන්නම්. වැඩකට යන ගමන් ආවේ. හරි පුතා පරිස්සමින් එහෙනම්. මං යනවා. අපරාදේ ආවට වැඩක් නෑනේ. ඇයි ආවට වැඩක් නැත්තේ? මාව දැක්කම සතුටක් නැද්ද තාරක? සතුටුයි. ඕනි ඒව දුන්නනම් තවත් සතුටින්. මං යනවා. තාරක යන්න ගියේ ටිකක් අවුලෙන්. කොහෙද බන් විවේක් කොඹ ඔච්චර බලන් ඉන්නේ? මං දැන් ගොඩක් වෙලා ඉඳන් බලන් ඉන්නේ. කෝ බලන්න කොහෙද බලන් ඉන්නේ කියලා? යකෝ මේ අර කුසුමැන්ටිගේ දුවනේ. යකෝ ඒ කෙල්ලට කොල්ලෙක් ඉන්නවා. කෙල්ල නම් හොඳයි. ඒත් උඹ පරක්කු වැඩි. ඒකනේ බං.
අල්ලපු ගමේ ඉඳලත් මට මේ කෙල්ලව මිස් වුණානේ. ඒ කෙල්ලව දැක්ක දවසේ ඉඳන් මගේ හිතම මොකක්ද වෙලා ගිහින් බං. දැන් පරක්කු වැඩියි බං. දැන්ම හිත හදාගනින්. යකෝ උඹ සමරනායකගේ එකම පුතානේ. විවේක් සමරනායක. උඹට බැරිද කෙල්ලෝ එකට 10ක් හොයාගන්න? කෙල්ලෝ නම් හොයාගන්න පුළුවන්. ඒත් හරි හරි දැන් යමන්. නොලැබෙන දේවල් වලට හූල්ලල වැඩක් නෑනේ. විවේක්ට නූරිගෙන් ඇස් අහකට ගන්න හිතුනේ නෑ. ඒ තරම් ඒ අහිංසක කෙල්ලට විවේක ආදරේ කරන්න පටන් අරන් තිබුණා. දුව ඇයි අප්පච්චි? කෝ අර ළමයාගේ ගෙදරින් එනවා කිව්වට එන වගක් නෑනේ. එක්කන් එන්නම් කියනවා අප්පච්චි. මං කියලා බලන්නම්කෝ ආයේ. ඔව් මේව වෙන්න ඕනි පිළිවෙලක් තියෙනවනේ. මං කියන්නම් අප්පච්චි. නූරි තාරකට කෝල් එකක් ගත්තේ ඒ ගැන කතා කරන්න. නූරි කවුද යකෝ මේ? ඒ කියන්නේ මූ හැදිලා නෑ. මූ මාවත් අමාරුවේ දාලා තව කෙල්ලෝ රවට්ටනවා. පව් අහිංසක කෙල්ලෙක්ද කොහෙද? හිටපන්කෝ මං උඹට හොඳ වැඩක් කරන්න. උඹට මං තව කෙල්ලෝ අමාරුවේ දාන්න ඉඩ තියන්නේ නෑ. හෙලෝ මේ කවුද මේ? තාරකගේ ෆෝන් එක නේද මේ? ඔව් උගේ තමයි. ඔයා කවුද? මන්ද? මං තමයි තාරකව බඳින්න ඉන්නේ. ඔයා කවුද එතකොට? ඔයා කොහොමද එහෙම කියන්නේ? තාරක ආදරේ කරන්නේ මට. අපි ළඟදී බඳින්න ඉන්නේ. අනේ මේ කෙල්ලේ නූරි නේද? තාරක මාව අමාරුවේ දාලා ඌට ඕනි දැන් මාවත් තියාගෙන තව කෙල්ලෝ රවට්ටන්න. ඔයා දැන්ම මූව අතාරින්න. මට දැන් මූව අතාරින්න බෑ. මං කොහොම හරි මූ යහමගට ගන්න බලනවා. බැරි වුණොත් ඉතින් ඕන එකක් කියලා අතෑරලා දානවා. ඔයා දැන්ම මුගෙන් අයින් වෙන්න. නූරිට දැනුනේ තමන්ගේ කකුල් දෙක ළඟටම අකුණක් වැදුනා වගේ. කෙල්ල එහෙමම බිම වාඩි වුණේ කිසි දෙයක් හිතාගන්න බැරුව. නෑ මගේ තාරක එහෙම කෙනෙක් නෙමෙයි. ඒ කෙල්ල කිව්වේ බොරු. ඔක්කොම බොරු. නූරි තනියෙන් කියවමින් අඬන්න ගත්තේ දරාගන්න බැරි දුකක් හිතට දැනෙද්දී. හෙලෝ මගේ සූටි. මොකද දැන් මාත් එක්ක වැඩිය කතාවක් නැත්තේ? එහෙම නෑ තාරක. ඇයි ඔයා ගෙදරට අපි ගැන කියන්නේ නැත්තේ? අයියෝ ඕකද ප්‍රශ්නේ. මං අද කියන්නම්කෝ. අද ඔයාව මීට් වෙන්න ඕනි. ඇයි හදිස්සියේ? හදිස්සියක් නෑ අනේ. අපි අද රවුමක් යන්කෝ. ගොඩක් දවසකින් ගියෙත් නෑනේ. ලෑස්ති වෙලා ඉන්නකෝ මං 3ට එන්නම්. ඇයි එච්චර හවස් වෙලා? එතකොට රෑ වෙයිනේ. අයියෝ රෑ වුණාම මොකද? මං ඉන්නේ. ඔන්න මං එනවා හොඳේද? නූරි තවමත් තාරකව විශ්වාස කළා. මොකද ඒ තරම් කෙල්ල තාරකට ආදරේ කළා. එදා අර කෙල්ල කිව්ව දේවල් අද අහනවා කියලා නූරි හිතාගත්තා. අනේ මේ කොහෙද තාරක? අනේ අපි මෙතනින් යන්කෝ. අනේ සූටි මේ නයිට් ක්ලබ් එකක්. ඔයා ඇවිල්ලා නැති නිසායි මං එක්කන් ආවේ. බලන්නකෝ අර කෙල්ලෝ එන්ජොයි කරන විදිය. කෝ එන්න අපි ඩාන්ස් කරමු. අනේ මට බෑ තාරක. ඔයා බීලත් එක්ක. ඔයා හරි වෙනස්නේ. අනේ මට බයයි. රෑ වෙලත් එක්ක. අනේ මාව ගෙදර එක්කන් යන්නකෝ. අප්පෝ පොඩ්ඩක් ඔය ගොඩේ ගතිය අයින් කරගන්නකෝ. අනේ මට බෑ. මං තනියම යනවා. අයියෝ වාතයක් නොවී එනවකෝ. බලනවකෝ පොඩ්ඩක් වටපිටාව. යන් පොඩි ජොලියක් ගමු. ඕවා දැන් සුළු දේවල් අනේ. තාරක බලෙන් නූරිව අරන් යන්නයි හැදුවේ. ඒයි අතෑරපන් මිනිහා ඔය කෙල්ලව. නූරිගේ වාසනාවට එතනට විවේක් ආවේ අහම්බෙන්. නූරි හොඳටම බය වෙලා හිටියේ. අහිංසක කෙල්ලගේ ඇස්වල කඳුළු. අනේ සර් මාව බේරගන්න. උඹ කවුද යකෝ මගේ කෙල්ලව අතාරින්න කියන්න?
මේ කෙල්ල උඹව කසාද බැඳලා නෑනේ. අතෑරපන් ඔය කෙල්ලව. නූරි තාරකගේ අත අයින් කරලා විවේක්ගේ පිටුපසට ගියා. ඒයි නූරි, උඹ එහෙනම් මාව අතෑරලා ගියා නේද? මෙහෙ එන්න සූටි, මං ඔයාට ආදරෙයිනේ. තාරක හිටියේ හොඳටම බීලා. අහකට පලයන්, අපි යන්නංගි. විවේක් තාරකව තල්ලු කරලා දාලා නූරිව එක්කන් ගියා. නූරි ගෙදරට යන පාර කිව්වා විතරයි. ඊට පස්සේ ගෙදරට යනකම්ම කතා කළේ නෑ. අනේ මගේ කෙල්ල කොහෙද රත්තරනේ ගියේ? අප්පච්චියි මායි කොච්චර බය වෙලාද හිටියේ. මේ සමරනායක මහත්තයාගේ පුතා නේද? පුතාට කොහොමද දුවව හම්බුනේ? විවේක් සිද්ධ වුණ හැමදේම නූරිගේ අම්මටයි තාත්තටයි කිව්වා. තිරිසනා, මටත් ඕකව එච්චර ඇල්ලුවේ නෑ. ඒත් කෙල්ලගේ කැමැත්ත නිසා ඉවසන් හිටියේ. ඕකව මට අහුනොත් ඉතුරු කරන්නේ නෑ ඕකව. අනේ මහත්තයෝ, ගොඩක් පින් මගේ කෙල්ලව බේරගත්තට. මහත්තයා නොහිටින්න තත්ත්වෙ මීට වඩා වෙනස් වෙන්න තිබුණා. දෙවියෝ එව්වා වගේ මහත්තයා ඒ වෙලාවෙ එතනට එවලා තියෙන්නේ. හරි අංකල්, මං එහෙනම් යන්නම්. මෙයාව හොඳට බලාගන්න. බය වෙලා ඉන්නේ. අරූ ආයේ එන්න බැරි නෑ කොයි වෙලේ හරි. ඌ ආයේ ආවොත් යන්න වෙන්නේ ආපු විදියට නෙමෙයි. මහත්තයා පරිස්සමින් යන්නකෝ. ජාතිත් පින් මේ කරපු උදව්වට. මට සමාවෙන්න අප්පච්චි. මං එයා එක්ක ගියේ මං එයාට ආදරේ කරපු නිසායි. මං ආයේ එහෙම කරන්නේ නෑ අප්පච්චි. ඒ මිනිහා මාව රැවට්ටුවා අප්පච්චි. හරි මගේ රත්තරන් දුවේ. දැන් ඔක්කොම හරිනේ. මගේ මැනිකෝව හිතන්න එපා. නෝනේ දුවව කාමරයට එක්කන් යන්න. අම්මා අද මාත් එක්ක නිදාගන්න එන්න. මට දුකයි මගේ අම්මේ. හරි මගේ මැනික, මගේ දූ නිදාගන්න. මං ළඟටම වෙලා ඉන්නම්. නූරිට නින්ද යනකම්ම නූරිගේ අම්මා ඔළුව අත ගෑවා. කෙල්ල හීනෙනුත් ඉකි ගැහුවේ හිත එකක් කියන වේදනාවට. මොකද්ද මං ඒ කළේ? මොනවත් නොගෙනම කෙල්ලව මිස් වුණානේ. කමක් නෑ, ඕන එකක් කියලා ගිහින් බලනවා. ෆෝන් එක ගන්නෙත් නෑනේ. ඕකි මෝඩ කෙල්ලනේ. දැන් ඕවා අමතක කරලා ඇති. එහෙම හිතලා තාරක නූරිගේ ගෙදර යන්න පිටත් වුණා. නූරි, ඔයා ඉන්නව නේද? සූටියෝ. සූටි, උඹට ලැජ්ජ නැතුව ආයෙත් ආවද මෙහෙට? නෝනේ, ඔන්න ඔය මොකක් හරි අරන් එන්න. ඌට මං හොඳ පාඩමක් උගන්වන්න. අනේ මේ කලබල වෙන්න එපා මාමේ. මං ආවේ නූරි එක්ක කතා කරන්න. ඒ කෙල්ලට උඹ එක්ක කතාවක් නෑ. කෝ නෝනේ? ගහලා පන්නන්න අප්පච්චි. ආයේ ඔය මූණවත් බලන්න ඕනි නෑ මට. ඇහුණනේ උඹට? කකුල් දෙක කඩන්න කලින් ඵලයන් මෙහෙන්. එහෙමද නංගි? බලාගමුකෝ. මං උඹව ලේසියෙන් අතාරින්නේ නෑ. බලාගමු. මං ආයේ එන්නම්කෝ. තාරක යන්න ගියේ තරහින්. නූරිගේ හිතට දුකක් දැනුනේ නැත්තේ තාරක කියන්නේ හොඳ මිනිහෙක් නෙමෙයි කියලා දැනගත්ත නිසයි. උඹ දැන් කියන්නේ කෙල්ල උඹට කැමති වෙයිද? දන්නේ නෑ බං. මං කෙලින්ම ගිහින් අංකල්ගෙනුයි ආන්ටිගෙනුයි අහනවා. ඒ සිදුවීමෙන් ටික දවසකට පස්සේ විවේක් නූරිගේ ගෙදර යන්න පිටත් වුණා. අනේ මහත්තයෝ, මහත්තයාගේ ගෙවල් වලින් දන්නවද මේ දේවල්? එයාලට මං කියන්නම් අංකල්. එයාලා ගැන ඔයාලා දන්නව ඇතිනේ. අනේ ඌ මහත්තයෝ හරිම හිත හොඳ රත්තරන් මිනිස්සු. ඒත් මහත්තයෝ ඒවා වෙනයි මේවා වෙනයිනේ. අපි කවුද මහත්තයලා කවුද? අනේ එහෙම දෙයක් නෑ අංකල්. මං නූරිට ගොඩක් ආදරෙයි. එයාව දැක්ක දවසෙමයි මට එයා ගැන ආදරයක් ඇති වුනේ. ඒත් මං අයින් වෙලා හිටියේ එයාට කෙනෙක් ඉන්න නිසයි. අනේ ඌ නං නැති වුන එක අපේ කෙල්ලගේ වාසනාව. අපේ කෙල්ල කැමති වෙයිද දන්නේ නෑනේ මහත්තයෝ. කෙල්ල හිත හදාගත්ත විතරයි. අංකල්, ආන්ටි,
අකමැති නැත්නම් මං පොඩ්ඩක් එයා එක්ක කතා කරන්නද? ඔන්න අකමැති නැත්නම් විතරයි හොඳේද? අනේ කතා කරන්න මහත්තයෝ. අන්න දූ එළියේ ඉන්නවා. නූරී මට හැමදේම ඇහුණා මහත්තයෝ. මං කැමති නෑ. අනේ ඇයි එහෙම කියන්නේ? මං ඔයාට ගොඩක් ආදරෙයි. ආදරේ? අනේ ඔයගොල්ලෝ ඔක්කොම එකයි. ආදරේ. මට ආයේ ඕනේ නෑ ඔය ආදරේ. එහෙම කියන්න එපා. හැමෝම එකමින්ෙන් මනින්න එපා. හැමෝම එකයි මහත්තයෝ. උන්ට කෙල්ලෝ කියන්නේ සෙල්ලම් බඩු වගේ. අනික මහත්තයා මාව බේරගත්තට පිං. මහත්තයාත් ඉතින් ඒ වගේ තැන්වලට යනවා කියන්නේ. නෑ නෑ වැරදියට හිතන්න එපා. මං ඒ වගේ යන්නේ නෑ. එදා ගියේ මගේ යාළුවෙක්ගේ වැඩකට. එයාට කවුද කියලා එයාගේ ගර්ල් එතන ඉන්නවා කියලා. අපි ඒක බලන්න ගියේ. එහෙමද? ඒකට කමක් නෑ මහත්තයෝ. මහත්තයා දැන් යන්න. මං මේකට කැමති නෑ. ඕකට තමයි එහෙනම් මාව අතෑරියේ නේද? කලින් ඉඳන් එහෙනම් ඌ එක්ක නටන්න ඇතිනේ නේද? ඒව කොහෙද මාත් එක්ක? උඹ අයිති මට. තාරක එතනට ආවේ අහම්බෙන් වගේ. තමුසෙ හිතුවද මාත් තමුසෙ වගේ කියලා? කරුණාකරලා මෙතනින් යනවා. අප්පච්චි ආවොත් තමුසෙට මැරුම් කන්න වෙන්නේ. එන්න කියපන්. උඹලා ඔක්කොම එකතු වෙලා ලොකු අතු අල්ලන් මාව කැපුවා නේද? උඹ මූව බඳින්න වෙන්නේ නැති හිතන් ඉන්නේ නේද? ඔව් බඳිනවා. ඇයි මොනව කරන්නද? මගේ ඇස්වලට නොපෙනී මෙතනින් යනවා. බඳින්න? මේ මං ඉද්දි? මෙහෙ වරෙන් යන්න. තාරක නූරිගේ අතින් ඇදගෙන යන්නයි හැදුවේ. ඒයි උඹේ ඔය අතවත් තියුවොත් මගේ වයිෆ්ට මං උඹේ අත ගලවනවා. වයිෆ්? ඒ කියන්නේ උඹ මේකව බැන්දද? යකෝ මේකෙගේ ඔක්කොම දේවල් මං අරන් තියෙන්නේ. මොකද්ද උඹ කියන්නේ? උඹ ආයේ ආවද? උඹට මං අංකල් ඔහොම ඉන්නකෝ. මහත්තයෝ මේ මිනිහා කියන්නේ බොරු. මගේ කෙල්ල එහෙම ජරා කෙල්ලෙක් නෙමෙයි. ඒක මං දන්නවා අංකල්. එහෙම වුණත් මට කමක් නෑ. මං ආදරේ කරන්නේ නූරිට මිසක් එයාගේ ඇඟට නෙමෙයි. මේ අහපන්. මං විවේක් සමරනායක. ඔබ දන්නවා ඇති සමහර විට. මීට පස්සේ මගේ වයිෆ්ට වචනෙකින් හරි දෙයක් උඹ කිව්වොත් මං පෙන්නන්නම් උඹට මං කවුද කියලා. උඹ දැන් මෙතනින් යනවද නැත්නම් මං යවන්නද? තාරක දැනගත්තා විවේක් කියන්නේ ලේසි පහසු කෙනෙක් නෙමෙයි කියලා. ඒ නිසා තාරක එතනින් යන්න පිටත් වුණා. බලාගමු නූරි. පස්සේ බලාගමු. අනේ මන්ද මහත්තයෝ. මට බය ඕක මගේ කෙල්ලට කරදරයක් කරයි කියලා. මං ඉන්නකම් ඒව කොහෙද අංකල්? මේ අහන්න නූරි. මං ඔයාට ආදරෙයි. මං ඔයාට බල කරන්නේ නෑ මට ආදරේ කරන්න කියලා. ඔයා ඕනෙ තරම් දවස් ගන්න. මං බලන් ඉන්නම්. ඔයාගේ හිතේ මට ආදරයක් ඇති වුණොත් එදාට මට කියන්න. ඕනෙ තරම් කල් ඔයා වෙනුවෙන් බලන් ඉන්නම්. මං ගිහින් එන්නම්. නූරී විවේක්ගේ වාහනේ නොපෙනී යනකම්ම බලන් හිටියා. දින සති ගෙවිලා ගියා. විවේක් කීප සැරයක්ම නූරිගේ ගෙදර ආවා. නූරිගේ හිතේ ටිකෙන් ටික විවේක් ගැන ආදරයක් ඇති වුණා. අංකල් මං නූරිව අපේ ගෙදර එක්කන් යන්නද? ඇයි මහත්තයෝ? එහෙම කරන එක හරි නෑනේ. ඒ මහත්තුරු අපි ගැනත් වැරදියට හිතයි. එහෙම නෑ අංකල්. අම්මටයි තාත්තටයි මං කියලා තියෙන්නේ. ඒත් කවුද කියලා කිව්වේ නෑ. එක්කන් ගිහින්ම පෙන්නන්නම්කෝ. අනේ මන්ද මහත්තයෝ. කෙල්ලගෙනුත් අහන්නකෝ. අපි යන්ද නූරි? අම්මා ආසාවෙන් ඉන්නේ ඔයාව බලන්න. මට බයයි. එයාලා මට බැන්නොත්? ඇයි බනින්නේ? මගේ අනාගත වයිෆ්ට. යන්කෝ අපි. අම්මා ඔන්න එක්කන් ආවා. අම්මේ ඉතින් බලන්නකෝ මහත්තයෝ පින් පාට කෙල්ලෙක්. දැකලත් පුරුදුයි වගේ. මේ අර පියදාසගේ දුව නේද? ඔව් ඔව් එයා තමයි. ඔන්න මං නම් කැමතියි මහත්තයෝ.
පියදාසගේ දුව ඉතින් නරක වෙන්න විදියක් නෑනේ. ඒ මිනිස්සු හරි හොඳයි. ඔව් ඔව් හරිම හොඳ මිනිස්සු. පුතාගේ කැමැත්ත අපෙත් කැමැත්ත. අපි ලොකුවට වෙඩින් එක ගමු නේද මානෙල්? නැතුව අනේ ඇයිදෝ මේ බය වෙලා? අපේ නපුරු කොල්ලගේ හිතගත්ත අහිංසකෙක්. බය වෙන්න එපා. අපි ඔයාගේ අම්මයි තාත්තයි වගේ තමයි. සතුටින් ඉන්න ඕනි දෙන්න එක්ක හැමදාම. දෙන්නගේ වෙඩින් එක හරි ලස්සනට නිම වුණා. මොකද මේ බය වෙලා? මේ අහන්නකෝ. අද අපේ හනිමූන් එක තමයි. ඒත් ඔයාට දැන්ම මේ දේවල් වලට හිත හදාගන්න බැරි නම් ඒක හිතන්න එපා. හැම දේම උනේ හදිසියෙනේ. ඒ නිසා ඔයා නිදාගන්න. එහෙම දෙයක් නෑ මහත්තයෝ. නූරි විවේක්ගේ පපුවට තුරුල් වුණා. අම්මෝ දැනෙන සැනසීම. මේ අහන්න මැනික. මං ඔයාට මගේ පණටත් වඩා ආදරේ. දැන් ඔයා මගේ. මං ගොඩක් දුක් වුණා ඔයාව මට නොලැබෙයි කියලා. ඔයාව දැක්ක දවසේ ඉඳන් ඔයා ගැන ආදරයක් හිතේ ඇති වුනේ. අපි දෙන්නට අපි දෙන්නව මවලා තියෙන්නේ. ඒකනේ ඔයාව මට ලැබුණේ. මං බලන් ඉන්නවා ඔයත් මට ආදරේ කරනකම්. තාමත් ආදරේ නැද්ද මැනික? ආදරෙයි. නූරි කිව්වේ විවේක්ගේ ඇස් දිහා බලාගෙන. ඒ අහිංසක ඇස් ආදරෙන් පිරිලා තිබුණා. විවේක් නූරිගේ දෙතොල් වලට බර වුණේ ඒ ආදරේ සතුටත් එක්කමයි. නූරි ඇස් පියාගත්තේ ඒ ආදරණීය සිප ගැනීමට මුළු ගතම හිරිවැටෙද්දී. ආදරණීය නපුරෙකුගේ පහසින් අහිංසක යුවතියක් වුණ නූරි ගැහැණියක් බවට පත්වුණේ නූරිගේ පිරිසිදුකමේ සලකුණ ඇඳ රෙද්ද මත සටහන් වෙද්දී. ඒ හෝරාවෙන් පස්සේ දෙදෙනා තුරුල් වෙමින් ඇස් පියාගත්තේ දෙදෙනාගේම සිත්වල ආදරය සතුට උතුරා යද්දී. තාරකව යහමගට ගන්න බෑ කියලා දැනගත්ත නූරිට එදා කතා කරපු කෙල්ල තාරකව අතහැරලා තිබුණා. ආදරේක වටිනාකම තේරුම් ගන්න බැරි වුණ තාරක හැමදාම විඳවමින් ජීවත් වුණේ ජීවිතේට කිසිම අරමුණක් බලාපොරොත්තුවක් නැති හිස් මිනිහෙක් විදියට.